හායි යාළුවනේ මම සැන්ඩා මේක තමයි මගේ පළවෙනි බ්ලොග් එක. ඔයාලා හැමෝම මගේ YouTube channel එක subscribe කරන ගමන් මේ වීඩියෝ එක බලන්න. මේ තමයි මම උදේට නාන විදිහ. මුකුත් හිතන්න එපා කෙට්ටුයි කියලා. ඒ තමයි ඉතින් බල්ලන්ගේ හැටි. බූල් ටික චුට්ටක් තෙමුනම කෙට්ටුවට පේනවා ඒක සාමාන්‍ය දෙයක්. දැන් හද මම මේ උදේම නාගෙන ලෑස්ති වෙන්න යන්නේ අපේ නැන්දලයි ගෙදරට යන්න. නැන්දලෑ ගෙදර කිව්වට ඒක ආච්චිලා අයියලා අක්කලා ඔය වගේ කට්ටිය ඉන්නවා බල්ලෙකුත් ඉන්නවා. ඇත්ත වශයෙන්ම මේක නෙමේ වැදගත්ම දේ. ඒ ගෙදර හරිම ලස්සන අක්කා කෙනෙක් ඉන්නවා. ඒ අක්කා බලන්න තමයි වැඩි හරියක් යන්නේ. අර අනිත් තුන් දෙන්නගෙන් නම් වැඩක් නෑ. ඒ කොල්ලෝ දෙන්නා නම් මට තේින්නම බෑ. අක්කා ඒ වගේද නෑ. ලස්සනට නාල කරලා දතකට මැදගෙන යන්න ඕනේ. වීඩියෝ එක අතරමඟදී අපේ අප්පා ඔය ෆොටෝ වගේක් දාලා ඇති මම ඒක ඇත්තට ඉන්න ෆොටෝ ටික ඒව ගණන් ගන්න එපා යාළුවේ. ඒ නහයට වතුර ගියම චුට්ටක් එහෙම තමයි. තේනවනේ අක්ක නාවන ලස්සන. ওই විදිහට නෑවුවොත් නම් මාව එළව තමයි යන්න වෙන්නේ නහයස්සේ 50 සිහිරගම වතුර. බලන්න මොනවා වුණත් කොල්ල හැන්ඩියට ඉන්නවා. දැක්කම ආස හිතෙනවා. ඇඟදන නම් හිතන්න මෙපා ඉතින් කොල්ල උක්කුණත් ලස්සන වෙන්නේ පස්සට තමා. බලන්නකෝ මේ නම් පොඩ්ඩක් හචිමක් යන්න ආපු වෙලාවක ගත්ත ෆොටෝ එකක් අක්කා ඒවත් දාලා පොසන ජාය බෑ වුණාට ඔයාලා මොකුත් හිතන්න එපා දෝනිලා මම ලස්සන හැන්සම් කොල්ලෙක්. දැන් අද අපි ඔය නෑදෑ ගෙදර යන්නේ තුඟ කාලෙකට පස්සේ. කලින් නම් මෙහෙම ගිහිල්ලාම නැහැ. ඒ කියන්නේ නාල කරලා ගිහිල්ලා නැහැ. නිකන් ගිහින් තියෙනවා. අද නාන්න ඕනේ මොකද අක්කා කෙනෙක් බලන්නනේ යන්නේ. යන්නම බලන්න යනකොට නාන්නතුව යන්න බෑනේ. බලන්න ළමයිනේ වතුර බේස්මේ මම බහැලා ඉන්න අපූර්ව නිකන් සර්වින් කරනවා වගේ. වඩු දෙනෙක් අහලා තිබ්බ තමයි බල්ල නාවන්නේ කොහමද කියලා. තමයි නාන්නේ. මගෙන් කරදරයක් නෑ මම මුරුපුවති චූටි කොල්ලෙස් නෑනේ. මේ ලෝකේ මං කරන්න අකමැතිම දේ තමයි දත්මදිනේ ඒ වුණාට ඒක නවද කරන්න වෙනවා. මොකද අකමාව ඉමිනවනේ. කටගඳ આવුත් එහෙම එලවලා දායි. කමෝ ඒක නම් කරන්න බෑ. ලස්සනට ඇඳුමක් දාගෙන යන ගමනේ යන්න ඕනේ. මොනවා වුණත් සතුටු වෙන්න ඕනේ. මට ආදරණීය ගියක් හම්බලා තියෙන ඒ මිනිස්සු ටික හරිම හොඳයි. නැත්තම් මේ වගේ සතෙක්ව බලා ගන්න වෙන්නේ. ඒකට මම හදවතින් පින්දෙනවා. බලන්නකෝ පිටතලා ලස්සනට මාව තියාගන්න හැටි. හැමදේම අතට පයිට කරලත් දෙනවනේ. කොච්චර ආදරයක්ද දෙයන්නේ මට ලැබෙන්නේ මිනිස්සුන්ගේ. මම නා රජෙක් වෙන්න ගිය ආත්මේ සමහර විට ගිය ආත්මේ මම උන්ගේ වහලෙක් වෙලා හිටියද දන්නේ මේ ආත්මේ මෙහෙම සැපක් ලැබෙන්න. ඕනා වුණත් මම මේ සැපට ආසයි. දැන් තමයි මම කැමතිම වෙලා මගේ කැම ටයිම් එක මම වැඩිපුර කන්නේ තියෙන සොසේජස් තමා. අද එක කාලේ තමයි ගමන යන්නේ. නැත්තම් ජීතන බඩගින්නේ ඉන්න බෑනේ. හොඳට කාලේ යන්න ඕනේ. එතකොට යන ගමන් බඩ ඇදිලා තියෙනවා. එහෙන් දෙන දේවලුත් කන්න. කොහොම හරි අද මේ යන්නේ ඔග කාල්කින් ගිම්ම බාන මේක තමයි මගේ අවුට්ෆිට් එක. ඔක්කොම බාන්නේ ලස්සනයි කියලා මේක ඉතින් ඇඳන් යන්න බෑ. මේක පොඩ්ඩක් ඇඳන් බැලුවේ අනින්න පුළුවන්ද කියලා. මේව ගමන් ඇඳන් යන්න හොද ඇඳුන්නේ මේ මොකද මම කෙල්ලෙක් නෙමෙයි කොල්ලෙක්. වන්නේ නැත්තම් ගෑනම මම මීරකයි කෙල්ලෙක් කියලා. අපොයි නෑ මම කොල්ලෙක්. මේ අක්කලටත් පිස්සුනේ මට රෙදි අඳබගෙන මොන කාර්යතරය තමන් දන්නේ. එක විදිහට ඉන්න දෙන්නේ නැහැ. බෝනි කික්කේ එහාට මෙහාට යනවා වගේ අල්ලලා නටපනවයි ඉන්දිනවයි සින්දු කියනවයි බලන්නකෝ. ගොඩක් අය කියන මම ගවුමෙන්දම කුකුදිලේ කක්ක වගේ කියලා. ඔව් වෙන්න පුළුවන්. මොකද යක්කමට දොරෙන් නෑඳ වෙනවා. ලස්සන අක්කගෙන කියාට මොකුත් කියන්න එපා ළමයි. හරි දැන් මං ටුක් ටුක් එකට නගින්න යන්නේ. අද ගමන යන්නේ ත්‍රිවිල් එක. මම ආසම නැති වැඩ තමයි පිරිමි මිනිස්සු කියන්නේ. ඒක මොනවා වුණත් මං ත්‍රිවිල් එක යන්නේ කැමතිින්ද ආසාවෙන් යනවා. වෙලක් මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. මාරු හුලඟක් තියෙන ළමයි. ඔයාලත් යන්න මේ පැත්තෙන්. මම යන්නේ මගලේ ගොඩාද. වෙල දෙපැත්තෙන් යනකොට තියෙන පුදුම සීතරක් බලන් ඉන්න ආසයි. ඒ වීව් එක පුදුම ලස්සනක් තියෙන ළමයි. කියා ගන්න තේරෙන්නේ මගේ පටින් කෙලත් වෙසික්කන හුලම් පාරි සැරට. මොනවා වුණත් පාර නම් ලස්සනයි ළමයි. අමාව තුල් කරගෙන යන්නේ මම බය හින්දා නෙමෙයි. අක්කා බයයි මම පැනලා කුඹුර වටේ දුවයි කියලා. මොකද අක්කට දුවන්න බෑනේ. අක්කා බතරියෙක්නේ. අල්ල ගන්න බැරි හින්දා ළමයි අක්කෝයි මැද පස්සෙන් ඉන්නේ.
බලන්නකෝ ඉතින් මම යන ලස්සන අංකල් කෙලින් යන්න පාර බලාගෙන ලංකාවේ රියදුනන්ගේ එළියදාවෙනේ නම් හරියන්නෙම නෑ. අපේ රටේ නම් එහෙම නෑ යන්න බය නෑ. උනට ලංකාවේ රැත් එක්ක නම් යන්න බයයි. මොකද පිස්ස වගේ පාරේ යන්නේ. අද ගමනේ යන්නේ නම් පික්නික් එකක් දාගෙන නෙමේ අපේ ගෙවල් පැත්තේ අඳුරන අය කෙනෙක් එක්ක මිනිහා මොනවා වුණත් හොඳ එක. ට්‍රීවිල් එකේ අයියා කියනවා තෙල් ගහන්න ඕනෙලු මං ආසම නෑ යන ගමන බාධා වෙවි යනවාට මොනවා වුණත් තෙල් ගහන්න එපේ. මෙතන නම් ඉතින් බල්ලෙකුත් ඉන්න උන් කරදර පාරේ මන් දිහා බලාගෙන ඉන්නවා බුරන්න ඕනේ හරියන්නේ. ඔව් ඔව්. උනන්ත බලන්නේ. බලන්න. බලන්නේ හොල්. කේම අදිවැඩ සෙට් එකේ ආංගලුත් මට කින්දි දානවා මං ආසම නැති වැඩක් තමයි ඒක. ඔය මිනිහා මට කියලා අපාගන්න තමයි වෙයි ලෑස්ති වෙන්නේ. අපික්මන්ට යන්නේක හොඳයි කියලා හිතනවා. මොකද මෙතන හිටිය ලොකු වලියක් යනවා. කොහොමද ට්‍රේන් එකේ අයියා කියන විදිහට දෙන්නන්නේ නැහැ. ඒ ගෙදරට කොඩම්ම ළඟයි. කොහොමත් අපේ ගෙදර ඉඳන් නැන්දරා ගෙදරට ලොකු දුරන්නේ කොච්චි ගියත් ස්ටේෂන් එකයි තියෙන්නේ. හින්දා ඉතින් මෙතරම යන්න පුළුවන් ගමන අපි ඉතින් යන්නේ කලාතුරකින්. මොකද ඒ ගෙදර ඉන්න මිනිස්සු හදද කරන්නත් බෑනේ. ඔය තියෙන වගේ ආල්වයි කෝඩුව දැන් මේ බලන් ඉන්නේ කෝඩුව ළඟට යන්නේ. ඒ උනට අක්කමට යන්න දෙන්නේ නෑ. අක්කපයයි ඒ බල්ල මං කයි. බලන්නකො කොල්ලගේ ලස්සන මගේ පාටට එහෙනම් මැචින් කළු පාට හිටියට හරිම ලස්සනයි. මේ ඉන්න අපේ බතලා අක්කා වැඩි ගණන් ගන්න එපා. අක්කලා දැන් ඔය බලන්න යන්නේ. කොහොම හරි අද ගමනේ අවසානයේටත් ආවා. මේ මම යන්න ලෑස්ති වෙලා ගත්ත ෆොටෝ ටිකක් යාළුවනේ. අතරමැද වීඩියෝ ගන්න බැරි වුණා. ඒකට සමා වෙන්න. ආයෙත් දවසක මගේ vlog එකකින් හම්බෙමු. මම සැන්ඩා. අපේ channel එක subscribe කරන්න හැමෝම ආදරෙන් ඉල්ලා සිටිනවා මම මේක. ආදරේ ඔයාලා හැමෝටම